ඉතිහාස පුරාවෘත්තයන් තුළ කොපමණ විරුවන් මුණ ගැසුණද එම කිසිදු විරුවෙකුට සම කළ නොහැකි වූ විශ්වයේ අසම සම විරුවානන්ගේ ලොව පහළවීම. අතීත දඹදිව යුගයෙන් යුගයට මනුෂ්‍යයන් ධර්මයේ පිහිටුවන්නා වූ බුද්ධිමත් යුග පුරුෂයෝ පහළ වූහ. එහෙත් ඒ කිසිදු යුග පුරුෂයෙකු මිනිසුන් අතර පරම පූජනීයත්වයට පත් නොවිය. එකල ಭಾರತයේ ප්‍රධාන ආගම ලෙස වෛදික ඉගැන්වීම් මුල් කරගත් බ්‍රාහ්මණ ධර්මයේ ප්‍රචලිතව පැවතියේය. රාම, ක්‍රිෂ්ණ, බ්‍රහ්ම ආදී දෙවියන් සම්බන්ධ ඇදහිීම්ද ඊටා බහුල විය. කොපමණ ආගම් පැවතියද මිනිසුන් තුල අධාර්මික ගති පැවතුම් දිනෙන් දිනම උත්සන්න විය. අසත්‍ය, අරාජකත්වය, අසමානතා, අර්ධ නිරුක්තිතා, අර්ධ ලෝභය, අන්ධ විශ්වාස වැනි දුර්ගුණ මිනිසුන් තුල මුල් බැසගත්තේය. බලය, මානය නිසා මනුෂ්‍ය ධර්මතා මෝහයේ අන්ධකාරය තුල ගිලී ගියේය. එම අන්ධකාරය ප්‍රඥා ලෝකයෙන් පළවා හරිමින් විශ්වයම හෙළි කරන්නා වූ මහා බලති මහා යුග පුරුෂයෙකු එක් කලකදී ලොව පහළ වූහ. දෙව් බඹුන් ප්‍රමුඛ සකල ලෝක සත්වයාගේ නිබඳ පුද පූජාවන්ට සුදුසු වන්නා වූ මිනිස් වර්ගයාගේ මුදුන් මල් කළ බඳු එම පරමෝත්කෘෂ්ඨ මහා වීරවරයාණෝ ශ්‍රී ගෞතම සම්බුද්ධ නම් වන්සේක. කුමක්ද පිළිතුර? නැවතෙම ප්‍රශ්නේ නගන්නේ. හෙට සිට ශාක්‍යයන් හිස් ආවරණය කරගත යුතුයි. එවිට ස්ත්‍රීන් සලු කඩකින් හිස වසා ගත යුතුයි. කෙස් කලඹ වැසෙන ලෙස. නැහැ ස්වාමීනි. අපි සිද්ධාර්ථට සත්‍ය පහදා දෙමු. යුද්ධයකදී වුවත් කිසි දිනක පසුබසින්නේ නැහැ. ශාක රාජවංශයේ රජවරු. විජයග්‍රහණය පෙනෙන මානයේ ප්‍රජාපති නරකෙසක් නිසා පරදින්නට බැහැ. ඔහුට සත්‍ය පහදා දී අවසන් මොහොතේ කරුණක් සිද්ධාර්ථ හෙට උදේම අවදි කරන්න. ශිල්ප සඳහා. උදැසන්ට පායන සූර්යයා හවසට වෙනත් වර්ණයක් ගන්නවා වගේ ගිලිහි යන්නට ආසන්න නරකෙස් සුදු පැහැයෙන් දිස් වෙනවා. ඔය තිබෙන නරකෙස වගේ. වැටහුණාද? සිද්ධාර්ථ, මේ ඔබගේ බ්‍රාහ්මණ ඇදුරන් ගුරු විශ්වමිත්‍ර. ඔබට වේද ශාස්ත්‍රය ප්‍රගුණ කරන්නේ මෙතුමන්. ගුරු ක්‍රිෂ්ණදේව. ඔබට යුද ශිල්පය උගන්වන්නේ එතුමන්. රාජ්‍ය පාලනය ගුරු ආර්ය ඡන්දස් සහ ව්‍යාකරණ ගුරු අස්සජී. මේ බ්‍රාහ්මණ ඇදුරන් විසින් ඔබට ශිල්ප ලබා දේවි. අද සිට මොවුන් ඔබේ ගුරුවරුන්. ඉගෙනීමට සිතක් පහළවීමත් ප්‍රීතිමත් කාරණයක්. නුඹට සිද්ධාර්ථ සමගම ඉගෙනිය හැකි. ඔව් මහරජතුමනි. කුඩා කල සිටම හැදී වැඩුණු නිසා ඔහුත් අයිති දැන් මේ කපිලවස්තුවටමයි. මේ කුමක්ද? පහන. මේ පහනෙන් සංකේතවත් වන්නේ අපේ මනස. ඒ කෙසේද? අපේ මනස මේ පහන් සිලුවට සමානයි. පහන් සිලුව සුළඟට ලෙල දෙන අයුරින්ම මනස ආශාවන් නිසා සසල වෙනවා. ආශාවන් පාලනය කළ විට මනස ඒකාග්‍ර වී ආකාශයට එක් වෙනවා. ශිල්ප ඉගෙනීම අපි බ්‍රහ්ම ස්වරයෙන් ආරම්භමු. සියලු දෙනාම ඕම් ස්වරය මතුරන්න. ආලෝකයට සිත යොමු කර ඕම් ස්වරය මතුරන්න. පහන ඔබේ හඬට අවනත වේවි.
රාත්‍රී වනතුරු සෙව්වත් සිද්ධාර්ථට නම් මෙම දණ්ඩ සොයා ගන්න ලැබෙන්නේ නැහැ. සම්මා වුණා මන් දණ්ඩ සොයාගත්තා. දුටුවද? ඔබ සොයන්න බෑ කිව්ව දණ්ඩ සිද්ධාර්ථ සොයාගත්තා. දැන් ඔබ ඇස් වසා ගන්න. දැන් චන්න ඔබේ වාරයයි. මං සොයාගත්තා. හම්බ වුණා. මට සිද්ධාර්ථට වඩා අඩු කාලයක් ගත උනේ. ඒ දණ්ඩ වැටුනේ වෙනත් තැනකටනේ. ගන්න තිබෙන්නේ මෙහෙ. ඡන්න සොයාගෙන තිබෙන්නේ මා ක්‍රීඩා කළ දණ්ඩ. සිද්ධාර්ථ කර තිබෙන්නේ වංචාව. ඔහු පවසා තිබෙන්නේ අසත්‍ය. නැහැ. සිද්ධාර්ථ කෙසේවත් අසත්‍ය පවසන්නේ නැහැ. එසේනම් මමද අසත්‍ය පවසන්නේ. මා පවසන්නේ සත්‍ය. සිද්ධාර්ථ අපට වංචා කළා. දුටුවද? ඔහු පෙරදී යන හැටි. කුමක්ද උනේ? සිද්ධාර්ථ? කුමක්ද දැන් සිද්ධ උනේ? සිද්ධාර්ථ? ඇයි අසත්‍ය පැවසුවේ? ඇයි ඔබ වංචා කළේ? මහරජතුමා දැනගත් විට කොතරම් පසුතැවිලි වේවිද ඒ ගැන? අපේක්ෂා කළේ නැහැ ඔබගෙන් නෙවෙන්නක්. සත්‍ය පවසා පරාජය වුණත් කම් නැහැ. මේ වරදට දඬුවම මා ඔබ සමග කතා නොකර සිටීමයි. මා ක්‍රීඩා කළ දණ්ඩ. එහි කෙළවර පළුදු වෙලා තිබුණා. මොහු සොයා රැගෙන ආවේ වෙනත් දණ්ඩක්. යුවරජතුමා වංචා කළේ නැහැ මහදේවිය.
අනන්නේ? පුතනි දුක ඉවසා කුමක්ද ඔබ ලබන සැනසුම? ඇයි නිහඬව සිටියේ? අසත්‍ය ඔබ නොවේ. දේවදත්තයි පැවසුවේ. මෑණියනි, අවශ්‍ය අවස්ථාවල පසුබහින්න සිදුවෙනවා. මා ජේෂ්ඨත්වයටයි ගරු කළේ. මා සත්‍ය පැවසුවා නම් අද ඔහු දඬුවම් ලබනවා. ඉතින් ඔබ දඬුවම් විඳියයි සිතාර්ථ. අසත්‍ය පවස වංචා කළේ දේවදත්ත. ඔබ ඇයි නිහඬ වුණේ? මා නිහඬ වුණේ අවස්ථාව වෙන නිසා. ඉබේම සත්‍ය හෙළිදරව් වෙන නිසා. ඒ කෙසේ හෝ සිදු වෙනවා. ඒ බව ගුරුතුමන් පැවසුවා. කිසිවක් නැහැ සත්‍යෙන් තොර පුතනි. සත්‍ය පැවසීම උතුම් මිනිස් කර්තව්‍යයක්. ඇයි සමහරු අසත්‍ය පවසන්නේ? පුතුනි, අසත්‍ය වචනයෙන් කෙනෙක් රවටන විට තමාමයි රැවටෙන්නේ. මා නම් පවසන්නේ සත්‍ය. මා දන්නවා. මට දඬුවමක් දෙන්න. නිරපරාධේ ඔබට දොස් පැවරුවට. අද ඔබේ වාදනයේ තිබෙන්නේ ශෝකී ස්වරයක් ප්‍රජාපති. ඔබ දුක් වෙනවද? ඔව් ස්වාමිනී. අද මගේ මුළු හිතම රිදුම් දෙනවා. ඔහු වෙන යහපත් දරුවෙක් මා දැක නැහැ. අනුන්ට වේදනාවක් අත්කර දීමට අකමැත්තෙන් ඔහුටම දඬුවම් හිමි කරගන්නවා. ස්වාමිනී, කිසිදු හේතුවක් නිසා ඔහු අසත්‍ය වචනයක් නම් පවසන්නේ නැහැ ස්වාමිනී. කුඩා වුවත් කටයුතු කරන්න පරිණත මිනිසෙකු වගේ. සාමාන්‍ය මනුෂ්‍ය දරුවෙක් නොවේ. උදෑසන සිදුවීම ගැන ඔබ තවම කනස්සල්ලෙන් ප්‍රජාපති. සත්‍ය වැටහි ගියොත් සිද්ධාර්ථ අපහැර යාවි ස්වාමිනී. බියවන්නට එපායි ගැන. මා දිවි හිමියෙන් කටයුතු කරන අවසන් මොහොත දක්වාම සිද්ධාර්ථ ගිහිගෙයි රඳවා ගැනීමට. ඔහුව චක්‍රවර්ති රාජයෙකු කිරීමට. රාජමාලිගයට අනවසරයෙන් යමක් ඇතුල් වී රාජපුරුෂයනි ක්‍රියාත්මක වනු. දෙදෙනෙක් වාසල්තර ඉදිරියට ඉක්මනින්ම අල්ලගනු. මේ මොහොතේ මහරජතුමා ඇත්තේ සිරියහන් මාලකේ. අපි යමු ඒ දෙසට. මහරජතුමා සමග යුව රජුත් ඇති මේ මොහොතේ. ඉක්මන් කරනු. මහරජතුමනි, කිසියම් සතුරෙකු රජවාසලට ඇතුල් වෙලා. සතුරෙක් නෙවෙයි. ඔබේ යටත් වැසියෙක් රජතුමනි. වසංගත රෝගයකින්
අපේ ගම්බිම් සියල්ලම නැසුණා. කුමක්ද පවසන්නේ? මා රාජකීය වෛද්‍යවරයාට නියෝග කළායම රෝගිය පිළිබඳව සොයා බලා අවශ්‍ය ප්‍රතිකාර සියල්ල කිසිදු අඩුවක් නොමැතිව ලබා දී රෝගී ජනතාව කෙසේ හෝ සුවපත් කිරීමට පුරුෂ ප්‍රතිකාර ප්‍රමාණවත් රජතුමනි. මේ යන තරමට කිසිවෙකු ඉතිරි වෙන්නේ නැහැ. දවස ගානෙම මිය යනවා. මා දිවිලොතක පැමිණියේ ඔබ වහන්සේට සත්‍ය පහදා දෙන්න. උන්ට පීඩ වෙන්න. පීඩ වෙන්න. කුමක්ද සිදු වුණේ? දැස් හරින්න. ඇයි හො නිහඬ? කුමක්ද සිදු වුණේ? නැගිටින්න. සිද්ධාර්ථ ඔහු පමණ ඉක්මවා මද්‍යසාර පානය කර මනස විකල් වෙලා. රැගෙන යනු. මෑණියනි, ඇත්තෙම සිදු වුණේ කුමක්ද? පුතුනි, පිය රජ පැවසූ දේ තමා. ඔබ මෑණියනි, ඔහු හඬා වැළපෙමින් කුමක් ගැනද පැවසුවේ? ඔහුගේ ඥාතීන්ට සිදු වූ යම් විපතක් ගැන. වසංගත රෝගයකින් මිනිසුන් මිය යන බවත් පැවසුවා. ඒ මිය යනවා කියන සිදුවීම කුමක්ද මෑණියනි? මහඇමති ඒ පුරුෂයා පැවසු කාරණය ගැන කුමක්ද සිතන්නේ? මහරජතුමනි, ඒ පුරුෂයා පැවසුවේ සත්‍යයක්. වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාණවත් නොමැති බව මීට පෙරත් සැලවුණා. සැපයුම් කරුවන්ගේ අතපසුවීම නිසා විශාල පිරිසක් අසරණ වෙලා. දෝතෝදන පවසන්න මහරජතුමනි. නගරේ ඖෂධ සැපයුම් බහරව කටයුතු කරන්නේ කවරෙක්ද? ගෞරවී නැමැත්තෙක් රජතුමනි. එදා රාජ්‍ය සභාවට පැමිණ අසත්‍ය පැවසූ පුරුෂයාද? එහෙමයි රජතුමනි. හෙට ඔහු රාජ්‍ය සභාව හමුවට කැඳවන්න. එසේ මහරජතුමනි. ශාක්‍ය රාජ සභාව හමුවේ ගෞරී පෙනී සිටිනු මහරජතුමනි, සෙබළුන් දැක තිබෙනවා අශ්වරථයක නැගී ගෞරි කපිලවස්තු නගරෙන් පලා යනවා. ඔහු පලා ගොසින් ඔහුගේ මේ පලායාමෙන් ඔහු ගැන කිසියම් සැකයක් උපදිනවා නොවේද? එසේ රජතුමනි. එසේනම් ශාක්‍ය ධර්මයන් අනුව කුමක්ද ඊට කළ යුතු? සත්‍යයක් නම් ගෞරගේ පලායාම ඒ සම්බන්ධයෙන් යම් සැකයක් හටගන්නවා. සැකයක් හටගන්නේ කුමක් ගැනද මහඇමති? දැන් රටවැසියන් පවා ශාක්‍ය නීතියට පිටුපාන බවයි එම සිදුවීමෙන් වැටහෙන්නේ. එසේ රජතුමනි, ශාක්‍ය නීතියට පිටුපෑහුට සමාවක් නම් නොදිය යුතුයි. මහරජතුමනි, මට නම් පවතින සැකයක්. ඔබ වහන්සේ මට කමා කරන්න සේක්වා. කමා කරන්න? එසේ රජතුමනි. නුඹ කළ වරද කුමක්ද මහා මාත්‍ය? මහරජතුමනි, කමා කරන්න. මෙවන්නක් පැවසීමට සිදුවීම ගැන. ගෞරගේ පලායාම පසුපස කිසියම් කුමන්ත්‍රණයක් පවතින බවට චරපුරුෂ කුමාරගෙන් සැලවුණා. අපගේ ශාක්‍ය සභාවයකුත් ඊට සම්බන්ධ බව සැලවුණා. කවරෙක් ගැනද පවසන්නේ මහා මාත්‍ය? මහරජතුමනි, මාහටිම පුවත සැලවූ ආකාරයට ඔහු ඔබේ පවුලේ මයෙක්. මහා
සත්‍යයක්. කමා කරන රජතුමනි. මට සැලව කරුණු පැවසුවේ. නුඹ අපේ ශාක්‍යයන් අතර ભેදයක් නැති කරවනවා. කමා කරන්න රජතුමනි. කෝපය සංසිඳවා ගන්න. අපි ඔහුට කමා කර සිටිමු. මහරජතුමනි, ඔහු මේ පවසන කතාවෙත් කුමක් හෝ සත්‍යයක් පැවතිය හැකියි. නැහැ දෝතෝදන. මගේ කිසිවෙක් මට සැක නැහැ. නමුත් රජතුමනි අපේ සිද්ධාර්ථ පුත් කුමරුයි එදා ගෞරි වෙනුවෙන් රාජ සභාව යැප වුණේ. ඔහු වෙනුවෙන් කවරෙක් ඇපවුවත් දැන් ඊට නිසි දඬුවම් විඳගත යුතුයි. එයයි නියමය. මේ ඔබ කුමක්ද කරන්නේ? සිද්ධාර්ථට සමාව දෙන්න ස්වාමීනි. ඔහුට දඬුවම් කළොත් මට නම් මේ ඉවසගත නොහැකි. ඔහුගේ යහපත්කමටයි ඔහු එදා ඇප වුණේ. රාජධර්මයන් සුරකින ආකාරය සිද්ධාර්ථ උගත යුතුයි. නමුත් ඔහු කුඩා දරුවෙක්. ඔහු කෙසේ දෙවැනි දඬුවමක් විඳින්නේ? ඔබට අවශ්‍ය සිද්ධාර්ථට දුක ගැන වටහා දීමද? අලුතින් නගර ඉදි කළේ ඔහුටම විශේෂ මාලිගා ගොඩ නැගුවේ. ඔහු දුකින් ඈත් කර තබන්ට නොවේද? අද ඔබටම ඔබේ අරමුණ අමතකව ගෙහෙන් සිද්ධාර්ථ කෙතරම් දුක් වේද? මට අවශ්‍ය ඔහු මටත් වඩා අතිදක්ෂ රණශූරයෙකු වනු දැකීමයි. දයාවක් ඔබ තුළ ඇත්තෙම නැතිද? ඔහු ගැන කරුණාවක් නැතිද? ඔහුට දඬුවම් දෙන්නේ කෙසේද? තවත් මිනිසෙකුගේ දුක වෙනුවෙන් එදා ඔහු ඇප වුණේ. පියකු ලෙසටවත් හැඟෙන්නේ නැතිද මේ දුක? පීතෘත්වයයි රාජත්වයයි එකක් නොවේ. මා ක්‍රියා කරන්නේ රාජධර්මයන්ට. කොමන රාජධර්මයක්ද ඔහුට එරෙහි? මුළු රාජ්‍ය සභාවම නිෂ්ප්‍රභා කරාවේ මේ තීරණය. නිර්දෝෂී දරුවෙකු කරුණාව නිසා දඬුවම් විඳිනවා. එදා රාජ සභාව ඉදිරියේ ඔහු එම වගකීම බාරගත්තේ. නමුත් ඔහු කුඩා දරුවෙක්නේ. ඔහු වෙනුවෙන් කවරෙකු හෝ දඬුවමට යටත් විය යුතුයි. රාජධර්මයන්ට පිටුපෑමට නොහැකි. මේ තීරණය ශාක්‍යයන්ගේ ඉතිහාසයෙන් කිසිදා මැකී යන එකක් නැහැ. දළුවම් භූමියේ මෙපමණ ජනතාව? මහරජතුමනි, මෙතරම් ජනතාව පැමිණ සිටින්නේ යුවරජතුමා වෙනුවෙන් සමාව අයද සිටීමටයි. ඔව් රජතුමනි. අපි සිද්ධාර්ථ පුතුට සමාවදී ගෞරව අල්ලා ගනිමු. පුත් කුමරුට කියා රාජධර්මයන් වෙනස් කළ නොහැකි. වසංගත රෝගයට අවශ්‍ය ඖෂධ සැපයීම රාජ්‍ය සතු කර්තව්‍යයක්. ඔවුනට ඖෂධ සැපයීම භාරව කටයුතු කළ ගෞරී එය නිසි පරිදි ඉටු කර නැහැ. ඔහු වෙනුවෙන් රාජ සභාවේ ඇප වූ සිද්ධාර්ථ යුවරජුටයි ගෞරී වෙනුවෙන් දඬුවම් හිමිවන්නේ. රජතුමාට කමා කරන්න.
කමා කරන්න රජතුමනි. සෑම මුවකින්ම නිකුත් වෙන්නේ එකම ඉල්ලීම. අපි සමාව දෙමු එතුමන්ට. යුක්ති ධර්මයන්ට එසේ පිටුපෑ නොහැකි. එසේ නම් දඬුවම ඔහුගේ පියාට හිමි විය යුතුයි. මහරජතුමනි, ඔබ කුමක්ද මේ කරන්නේ? මේ සියල්ල ශාක්‍ය රාජ ධර්මතා. ශත්‍රියන් රකිනා පිළිවෙත් ධර්ම. නමුත් රජතුමනි, යුව රජතුමා චිත්ත පීඩාවට පත්වෙහිවි. මගේ පුත්කොමරු සිතා සිටින ආකාරයට රාජ්‍ය පාලනය සිදු කළ නොහැකි බව වටහා දෙන්නට මේ සියලු සිදුවීම් කදිම ආදර්ශයක්. කරුණාව රාජ ධර්මයන් නොවෙයි. මහරජතුමනි, මා දෑත් බඳිනු. මා ඊට සූදානම්. කුමක්ද නුඹ තවත් බලා සිටින්නේ රාජ අනට කන්නොදී? මහරජතුමනි ගෞරී කමා කරන්න මහරජතුමනි. රාජපුරුෂනි, ඔහු අත්අඩංගුවට ගනු. කමා කරන්න රජතුමනි, කමා කරන්න. නුඹට පැවරූ ඖෂධ සපයීමේ රාජකාරිය නිසි පරිදි ඉටු කර නැහැ ගෞරී. නැහැ රජතුමනි. කුමක්ද තව නැහැ යනුවේ පවසන්නේ? රජතුමනි, මා වෙත රාජකීය හසුනක් ලැබුණා. කෙමෙක්? මගේ හසුනක්? එහෙමයි රජතුමනි. මේ තිබෙන්නේ හසුන් පත්‍රය. එළමෙන පොහොය පටන් නගරයේ ඖෂධ සැපීමේ කටයුතු නතර කරලීමට මෙයින් දන්වනු ලැබේ. මේ බවට කපිල්වස්තු මහරජ මුද්‍රාවත් ඉතා සමානයි. මේ හසුන කොහෙන්ද නුඹට? මා මෙවැනි හසුනක් යවා නැහැ. මහරජතුමනි, මේ හසුන ප්‍රෝඩාවක්. කුමක්ද මෙහි ප්‍රෝඩාව? මේ අපගේ රාජ්‍ය මුද්‍රාවත් නිවැරදි. මේ රාජ්‍ය මුද්‍රාව සත්‍ය එකක්. අප පිහිටුවන රාජ්‍ය මුද්‍රාව වටා මෙවැනි කඩතුළු සහිත රළු ගොරෝසු මතු පිටක් දක්නට නැහැ. මේ පත්‍රය නුඹට කෙසේද ලැබුණේ? රාජපුරුෂයෙක් රැගෙන පැමිණියේ. කවරෙක්ද ඔහු? රජතුමනි, මා ඔහුව දුටුවොත් පෙන්වන්නම්. කෙසේ හෝ රාජ ආඥාව නොතක මා නම් වරදක් කළේ නැහැ රජතුමනි. රජ හසුනයි සියල්ලට හේතුව. නුඹ එදා රාජ සභාවට පැමිණියේ නැහැ ගෞරී. කමා කරන්න රජතුමනි, කමා කරන්න. මා ඊට දඬුවම් විඳින්න සූදානම් රජතුමනි. ශාක්‍ය නීතියට අනුව නුඹට මේ දඬුවම් දෙකෙන් කැමති එකක් තෝරාගත හැකියි. ඉන් පළමුවැන්න නගරයෙන් පිටුවහල් කිරීම. රජතුමනි, මා නගරයෙන් ඉවත් වෙන්නම්. නමුත් ඊට පෙර මට එක්වරක් යුව රජතුමාව හමු වීමට අවසර දෙන්න. ආපසු ඔබ සත්තකින්ම හමුවත් නොවුවත් ආපසු කිසි දිනක මා දිවි හිමියෙන් කිසිදු ලාභ ප්‍රයෝජනයක් උදෙසා කිසිදු අසත්‍යයක් පවසන්නේ නැහැ. සත්‍ය පමණමයි ජයගන්නේ. අද පටන් ඔබත් අප අතර උතුම් මිනිසෙක්.